Mr. Chef Uncle. Ini beda. Ini. Tadi mana? Ini. Ini tak. Ini bukan ini. මිරිස් කුඩු දාගන්න හදිසි වෙන්න එපා. මේක පොඩ්ඩක් මැලෙන්න ඇරලා මිරිස් කුඩු දාන්න. නැත්නම් මිරිස් කුඩු පිච්චුනහම පොඩ්ඩක් පිච්ච රහක් වගේ එනවා. ඒක නැති කරගන්න මේක පොඩ්ඩක් මැලුණාට පස්සේ තමයි මිරිස් දාන්න ඕනේ. කහ කුඩු පොඩ්ඩක් පාට අනුම දාගන්න. හාල් මැස්ස වල ලුණු තියෙන හින්දා ලුණු පොඩ්ඩක් බලලා දාගමු. කෑලි මිරිස් තේ හැන්දකින් 3ක් විතර මේ ප්‍රමාණය හැටියට සාමාන්‍යයෙන් අපි මෙතන 8 දෙනෙකුට වගේ තමයි හදලා තියෙන්නේ. හාල් මැස්ස ග්‍රෑම් 150ක් 200ක් වගේ තමයි අරගෙන. මේක දෙතක නැතුව පොඩ්ඩක් ඩ්‍රයි එකට තමයි ගන්න අපි බලන්නේ. ගොඩක් උදුරු තක්කාලි නෙවෙයි ඉදීගෙන එන ඒවා තමයි දාලා තියෙන්නේ. මොකද මේකේ අර තෙත ගතිය තව අඩු කරගන්න. මේකට විනාශිරියෙන් දාන්න නැතුව දෙහි චුට්ටක් දාලා ගත්තා නම් ගොඩාක්ම රසයි. ගෙදර තියෙන සාමාන්‍ය දේවල් වලින් ඉතාම සරලව රසම රස හාල් මැස්ස බෙදුමක් තමයි අද ඔයාලට හදලා පෙන්නන්නේ. එහෙනම් අපි හොඳ මේ වගේ පැහුණු දෙහි වලින් දෙහි ඇඹුල් ඉස්ම පොඩ්ඩක් එකතු කරගමු. ඒකල ඉක්මනටම ගින්දර ඔෆ් කරන්න ඕනේ.